වැරද්දක් නැහැ. ඉන්නේ බොයිෆ්‍රෙන්ඩ් එන්න දෙන්නේ නැහැ අප්පා. මගේ වගේ තමයි අප්පා. ඉතින් බොයිෆ්‍රෙන්ඩ් හිටියට ඔයා එන්නේ. හෙලෝ. මේ ඇත්තට නැද්ද වෙන යාළුවෙක් එක්කම හොයාගන්න. ඉන්නවා. ඒ කියන්නේ පොඩි සම්යක් ගන්න පුළුවන් එක්කනේ. අන්ගන්නේ යාළුවෝ නැහනේ. සම්දෙන් යාළුවෝ නේද? හොයාගන්න යන්න බැරි ගන්න හොයලා නැගොන්න. හා? හොයලා දෙන්න. අන්න ඒකනේ හොයලා දෙන්නකෝ. හා? හොයලා දෙන්නකෝ. හොයලා දෙන්න. හොයලා දෙන්න. වායිටි මගේ බෙස්ටිනේ. ඇයි බෙස්ටි නෙමෙයිද? ඇයි බෙස්ටි එහෙම අමතක වෙන්නේ නැහැ. ඒතකොට බෙස්ටිට ගහන්න පුළුවන් කවදද? ඒක මන් දන්නේ නැහැ දැන් මේ කියන්න බෑ. ඒක තමයි සෙට් කරලා දෙන්න හදිස්සි නෑ යාළුවෝ. ඉන්නම්පා එහෙම කියන්න බෑනේ දැන් එන්න බෑ මම. ඔව් ඒක තමයි ඉතින් මම අහන්නේ බෙස්ටිට ගහන්න පුළුවන් කවදද කියලා. ඒක දන්නේ නැහැ. හරියට දවසක් කියන්නේ. දවසක් කියන්නේ දැන් මම දන්නේ නැහනේ. එහෙනම් 10 වගේ පුළුවන් කිව්වේ. 10 මොනවා කරන්නත් නේ බොයිෆ්‍රෙන්ඩ් මොකලත් නේ. අයි බොයිෆ්‍රෙන්ඩ් මොකක්ද උනේ? නෑ ඉතින් ගෙදරින් යන්න බෑනේ. ගෙදරින් එළියට බහින්න බෑ. හරි මොකක් හරි කරමුකෝ එහෙනම් අපි. එනවා. ඉස්කෝලේ ගාවට දැන් ඉස්කෝලේ යනවා. ඉස්කෝලේ යන්නේ දැන් මම ඉස්කෝලේ ගාවට ගිහින් එන්නනේ. දැන් ඉස්කෝලේ ගාවටත් එනවා. දැන් එතකොට මේ බෙස්ටට ගහන්න වෙන්නෙම නැද්ද? දෙන්න පුළුවන් ආය. කොහොමද පුළුවන්? හරියට කියන්න නැහැ පුළුවන්. හරි මෙහෙම කරමු. 10 විතර ගියාට මම ආව ගන්න එන්න. හරිද? අපි කොහේ රූම් එකකට යන්න? අම්මෝ රූම් ගානේ අයියෝ. රූම් ගානේ. මොකද? මගේ අයිඩි කියන දේලා හලෝ මම මේකයි හලෝ අවුලකින් එන්න නම් පුළුවන්. ඩෙන්ටියටදී වෙන කෙනෙක් ගැඩිටක් කරලා ඉන්න කරන්නේ. මම හොයාගන්න ඕනේ ඒකක්ද? මේ? ආවම හොඳ සැපක් ඕන හොඳේ. අයියෝ ඕකේ. ඕකේ ඒක බලන්න. ඕකේ නේ? ඕකේ වේද නාගනි ගන්න ඕකේ. හරි මේව නෙවෙයි මම සැපක් දුන්නොත් එහෙම ඉතින් ඔත් ෆීලිංග්ස් එනවනේ. ඒක දන්නේ නැහැ. ඇයි ඉතින් මං එදා කෝල් එකකින් සැපක් දෙද්දි වාට යුන්නුනේ. ඒක තමයි. මෙහෙමයි ඔයාලට සල්ලි ඕන නම් මං සල්ලි දෙන්නම්. සල්ලි ඕන නෑ. ඔව් කියන්නේ. සල්ලි ඕන නෑ හලෝ. එන මොනවද ඕන? මුකුත් ඕන නෑ බෙස්ට් තියෙන එක බෙස්ට් විදියට මින්න හැමදාම මෙච්චරයි කැටි. කොහොම එන. එනවා මට බාලා ඩේට් එකක් කියන්න බෑ. ඕකේ. සර්ණයි. විශාල